නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස රූපම් භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේතෝ හමස්මි න මේසෝ අත්තාති ඒවමේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේතං තථාගතං සම්මප්පඤ්ඤාය පස්සතෝ චිත්තං විරප්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි වේදනා සංඥා සංඛාරා විඥානං අනිච්ඡං යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතෝ මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒවමේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ චිත්තං විරපජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේති. බුදුරජාණන් වහන්සේ පළමුවෙනි අනිච්ච සූත්‍රයේදී දේශනා කළපු ආකාරය සංයුත්ත නිකායෙහි කන්ද සංයුත්තකයේ මේ සඳහන් වෙනවා. අපි මේ අල්ලාගෙන ඉන්න රූපය මහණෙනි රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය වේද එය දුක් වෙනවා. යමක් දුක් වෙනවා නම් ඒක අනාත්ම වෙනවා. යමක් අනාත්ම වෙනවා නම් ඒක මගේ නොවේ. මම නොවේ. මාගේ ආත්මය නොවේ. මෙන්න මේ විදිහට ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් කෙනෙක් දකිනවා නම් ඔහුගේ මාර්ගක්ෂණයේදී ඕ එක ඇලෙන්නේ නැහැ. පලක්ෂණයේදී උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. එහෙම වුණාම ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන අනිත්‍ය. විඥානයත් මේ ආකාරයෙන්ම අනිත්‍යයි. යමක් අනිත්‍ය වෙනවා නම් ඒක දුකයි. යමක් දුක් වෙනවද ඒක අනාත්මයි. යමක් අනාත්ම වෙනවද එහෙමනම් ඒක මගේ මම මාගේ ආත්මය නෙවෙයි. මෙන්න මේ ආකාරයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගත යුතුයි. මෙසේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින පුද්ගලයාගේ සිත උපාදාන වශයෙන් අල්වාගෙන නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. එහෙනම් ඔබට පුළුවන් නම් මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අල්වාගෙන නොගෙන කටයුතු කරන්නට, ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අල්වාගෙන නොගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඔබගේ සිත උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. එහෙම යම් කෙනෙකුට මිදෙන්න පුළුවන් නම් රූප ධාතුයාචේ භික්ඛවේ භික්ඛුනෝ චිත්තං තිරත්තං විමුත්තං හෝති අනුපාදාය ආසවේහි වේදනා ධාතුයා සංඥා ධාතුයා සංඛාර ධාතුයා විඥාන ධාතුයාචේ භික්ඛවේ භික්ඛුනෝ චිත්තං තිරත්තං විමුත්තං හෝති අනුපාදාය ආසවේහි විමුත්තත්තා තිතං තිතත්තා සන්තුසිතං සන්තුසිතත්තා න පරිතස්සති අපරිතස්සං පච්චත්තං ඒව පරිනිබ්බායාති කේනං ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං න පරං ඉත්තත්තායති පජානාති. මෙන්න පින්නතුනි ඊට පස්සේ ලැබෙන ප්‍රතිඵල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඉදින් භික්ෂුවක්ගේ සිත රූප ධාතුවේ ඇලුනේ නොඇලුනේ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ වෙනවද? වේදනා ධාතුව, සංඥා ධාතුව, සංස්කාර ධාතුව මහණෙනි ඉඳින් මහණුගේ සිත විඥාන ධාතුවේ නොඇලෙනවා නම් මෙන්න මේ කියන ධාතුන්ගෙන් නොයිල රූපස්කන්ධය, විඤ්ඤාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය මෙන්න මේ කියන පංචස්කන්ධයන්ගෙන්ම මිදුනේ වෙනවා නම් කියන උපාදාන වශයෙන් අල්ලාගෙන නොගෙන ආශ්‍රයයන්ගෙන් මිදෙනවා නම් අනිවාර්යයෙන්ම මිදෙනවා. විමුක්ත බැවින් මතුෙහි කල යුතු කිස නැති හේයින් ස්ථිත වෙනවා. ස්ථිත බැවින් ලැබිය යුතු දෑ ලැබීමෙන්
සන්තුෂ්ට වෙනවා. සන්තුෂ්ට බැවින් ත්‍රස්ත වෙන්නේ නැහැ. ත්‍රස්ත වෙන්නේ නැහැ කියන්නේ බය වෙන්නේ නැහැ කියන්නේ තමා කෙරේ තමා විසින්ම පිරිනිවෙනවා. ජාතිය සීන වෙනවා. බමසර වැස නිම වෙනවා. කල යුත්ත කරලා හමාර කරා වෙනවා. මේ අරහත්ත්වයේ පිණිස අන් කිසිත් නැහැ කියලා මෙන්න මේ පාඨයෙන් ඔබට අර්ථය ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනේ බොළුතරම් කෙටිද, මොනතරම් අර්ථවත්ද, මොනතරම් සුපැහැදිලිද? අපිට අපේ සිත උපාදාන වශයෙන් ගන්න නැතුව අපි මේ පරිහරණය කරන ශරීරයේ මමය මාගේ කියලා අල්වාගෙන නොගෙන කටයුතු කරන්නට හැකියාව තියෙනවා නම් ඒ හැකියාව තුල ඒ පුහුණු කිරීම තුල සිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. සිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ ඒක උපාදාන වශයෙන් අල්වාගෙන නොගන්න නිසා. මේ හැම කාරණයක්ම සිද්ධ වන්නේ අපි උපාදාය වශයෙන් අල්ල ගන්නවා. රූපය උපාදාන වශයෙන් අල්ල ගන්නවා. ඒ කියන්නේ දැඩිව මේක මාගේ කියලා අල්ව ගැනීම තමයි උපාදානය. උපාදානයෙන් අල්වාගෙන නොගෙන සිටියොත් ආශ්‍රවයන් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ආශ්‍රව අල්වාගෙන නොගෙන ආශ්‍රව වශයෙන් අල්වාගෙන උපාදානයේ වශයෙන් මේක දැඩිව ග්‍රහණය කර නොගෙන උපාදාන වශයෙන් නොගැනීම තුල ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තිබෙන මාර්ගය මේක. පංචශීලය රකිමින් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඊට අනතුරුව ඔබ නිරන්තරයෙන් රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි මේක පුහුණු කරන්න ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි අනිත්‍ය සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. තෙරුවන් සරණයි. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.